Hello Lamai. Let's start today's vlog with the first recap of Dubai Glass House vlog part 1. Hello ළමයි. ඉතින් අද vlog එක පටන් ගන්නේ අපි දෙන්න glass house එක ඇතුළට යන තැනින්. මාත් සමග සිටි අනිත් දරුවාගේ මොලේ තරම ළමයි security අනිත් පැත්තෙන් යන්න කිව්වහම වහලා තියෙන දොර කඩාගෙන මේ දරුවා ඇතුළට යන්න හැදුවා ළමයි. Anyways ළමයි, welcome to Dubai Glass House. ළමයි මේ තැන පුදුම ලස්සනක්. මේකට ඇතුල් වෙද්දිම මාර අමුතු feeling එකක් තමයි දැනුනේ. මේ ගැන කිව්වොත් ළමයි මේක ලොකු ග්ලාස් හවුස් එකක් මැද්දේ හදලා තියෙන ආටිෆිෂල් ලෝකයක්. මේකේ තනින් තන ඇත්ත ගස් දෙක තුනකුත් තිබ්බා. ඉතින් ළමයි ඩුබායි කියන්නේ කාන්තාරයක් නේ. ඉතින් මේ ඩුබායි වල ඉන්න මිනිස්සුන්ට නේචර් එක චුට්ටක් ඒ කියන්නේ AC කරලා නේචර් එකේ ෆීලිං එක ඒ විදිහට විඳින්න හදලා තියෙන තැනක් විදිහට තමයි අපිට නම් මේක පෙනුනේ. අපි ඉතින් උඩ ඉඳන් මේකේ ලස්සන බලලා මෙන්න මේ ලයිට් පත්තු වෙන පඩිපෙළ දිගේ ලතාවට පල්ලහැට බැස්සා. ඉතින් ළමයි බලන්නකෝ පල්ලහැට බැස්සහම මෙතන කොහොමද පේන්නේ කියලා. අනේ මන්ද ළමයි ආටිෆිෂල් උනත් මේ තැන මහ පුදුම ලස්සනක් තමයි තිබුණේ. ඔයාලම මේ වටපිටාව බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා. ඉතින් ළමයි බලාගන්නකෝ මේ තමයි ආශ්චර්යා රයි. ඉතින් ළමයි ඕම ඇවිදිද්දී අපි දෙන්නට පොඩි බඩගින්නක් සෙට් වුණා. ඉතින් මේක ඇතුළෙම තියනවා ළමයි කැන්ටින් එකක්. ඒකෙන් ඉතින් අපි ඔය කන්න නූඩල්ස් දෙකකුයි කිරි පැකට් දෙකකුයි ගත්තා. ඉතින් ළමයි කොහොම හරි කාලා ඔතනින් අපි එළියට බැස්සා. තව තැනක් බලන්න තිබ්බ නිසා තව වෙලා පරක්කු නොකර එළියට ආවා. ඉතින් ළමයි බලාගන්න මෙහෙම තමයි ඩුබායි ග්ලාස් හවුස් එක එළියට පෙනුනේ. ඉතින් මං කලින් කිව්වා වගේ අපි එළියට බැස්සේ තව තැනක් බලන්න යන්නනේ. ඉතින් ළමයි ඒ තැන බලන්න යන්න පාක් එක මැද්දෙන් මෙන්න මේක පහු කරලා යන්න ඕනේ. මේකට යාලා දීලා තිබ්බ නම තමයි The Lake Miracle of the Split of the Sea කියලා. ඒකේ තේරුම නම් මං හරියටම දන්නේ නැහැ ළමයි. ඉතින් කොහොම හරි මේක නිකන් ලේක් එකක් වගේ දෙපැත්තෙන් වතුර වැක්කිරෙන විදිහට තමයි හදලා තියෙන්නේ. උනාට ළමයි මෙතන හරි කරුවලයි. අපි ඉතින් ටෝච් ගගහ තමයි උතන වීඩියෝ එකක් ගත්තේ. මෙච්චර ලස්සන තැනක් වෙලත් මෙයාලා මේකට ලයිට් එකක් දැම්මේ නැත්නම් ඇයි දන්නේ. හැබැයි ඉතින් ඔයාලා ඒ තැන දවල් බලන්න ආවනම් ඊට වඩා ලස්සනට එතන බලන්න තිබුණා. ඉතින් ළමයි කතාවෙන් කතාව කොහොම හරි අපි දෙවෙනි තැනත් බලන්න ආවා. ඉතින් මේ තැන තමයි Miracle Cave. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමුකෝ මේ තැන කොයි වගේද කියලා. ඉතින් ළමයි කොහොම හරි අපි කේව් එක ඇතුළට ආවා. ඉතින් මේ කේව් එක ඇතුළට ආවට පස්සෙත් ළමයි අපිට දැනුනේ මේක නිකන් වෙනම ලෝකයක් ඇතුළට ගියා වගේ. ඉතින් අපි කොහොම හරි ඔක වටේ බල ඉස්සරහට ඇවිදන් ගියා. ඒ යනකොට ළමයි මෙතන බිත්තිවල මෙන්න මේ වගේ කෝට්ස් ගහලා තියෙනවා. ඒ වගේම මේ කෝට්ස් හැම එකම තියෙන ස්ටෝරි එක මෙතන මෙන්න මේ විදිහට මෙයාලා පෙන්නනවා. ඒ වුණාට ළමයි අපි නම් ওই ස්ටෝරි එක බලන්න හිටියේ නැහැ. මොකද දන්නවද මේ ස්ටෝරි එක ඒ වෙලාවේ ගියේ ඇරබික් වලින් විතරයි. ඉතින් ළමයි අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. අපි දෙන්න ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් අපි මේ වගේ ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක් දැක්කා. අනේ මන්ද ළමයි හරිම වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් තමයි මෙතනින් අපිට ලැබුණේ.
ඉතින් ළමයි ඔන්න ඔය විදිහට කේව් එකෙන් එළියට ඇවිල්ලා පාක් එකෙනුත් එළියට ඇවිල්ලා ගමනේ යා කියලා යන්න පිටත් වුණා. ආයෙත් ඉතින් අර ගල් මුල් ඔක්කොම පහු කරගෙන යන්න එපැයි. ඉතින් කොහොම හරි ගල් මුල් පහු කරගෙන අපි ආයේ මේන් රෝඩ් එකට ආවා. ඉතින් මෙතන ඉඳන් ළමයි අපි ආයේ බස් එක ගන්න ආවා වගේම දුරක් ආපස්සට ආපහු ඇවිදින්න ඕන. මොනා කරන්නද ළමයි ඉතින් බස් එක ගන්න යන්නම එපැයි. අපි දෙන්න ඉතින් කයියක් දාගෙන ඔය පාර දිගේ යන ගම. දැන් අමාරුම මහන්සි ඩයඩියක් දාලා අම්මෝ පාර දිගේ යනවා. මගේ ඉස්සරහින් මේ මල හොන්තුවක් යනවා. ප්‍රශ්නේ මහන්සි මෙහෙම තමයි වටේ වෙන්නේ. බොරු කියන්න ඕන නෑ ළමයි ඔය වෙලාවෙ නම් ඇත්තටම හෙම්බත් වෙලා තමයි හිටියේ. අපි කොහොම හරි ඇවිදගෙන බස් ස්ටෑන්ඩ් එක ගාවට ආවා. ආයෙත් ඉතින් කිලෝමීටර් එකමාරක් ඇවිදලා අපි බස් එක ගන්න ආවා. අපි අන්තිමට බස් ස්ටේෂන් ආවා. ඒ මොඩි මෙතෙන්ට වෙලා අපි දෙන්න බස් එක යනකම් ඉන්නවා. ඉතින් ළමයි කොහොම හරි අපි දෙන්න බස් එක යනකම් ඉඳලා බස් එකටත් නැග්ගා. ඇත්තටම ළමයි අර රස්නේ එළිය ඇවිදලා බස් එකට නැග්ගාම පුදුම සනීපයක් තමයි දැනුනේ. ඉතින් කොහොම හරි ওই විදියට බස් එකට නැගලා අපි දෙන්න ආව තැනටම ආයෙ යන්න පිටත් වුණා. ඉතින් කොච්චර දුෂ්කර ගමනක් වුණත් ළමයි මේක ඇත්තටම අපි දෙන්න ගිය ගමන ගැන නම් මාරම සැටිස්ෆයිඩ්. ඉතින් කොහොම හරි බස් එකේ ආපහු යනකොට ළමයි වෙලාව රෑ 9:00 විතර ඇති. අපි මේ ගමන ගිය සෙනසුරාදා. ඉතින් ඔව් අද තමයි මම vlog එක දාන්නේ. ඒ කියන්නේ ඉතින් හරියටම සතියකට පස්සේ. ඉතින් ළමයි කොහොම හරි අපි දෙන්න හරිම මහන්සියෙන් හිමින් ඇවිදගෙන ආයෙත් මෙට්‍රෝ එක ගන්න යන ගම. බොරු කියන්න ඕන නෑ ළමයි මේ වෙලාව නම් ඇත්තටම හරිම මහන්සියෙන් තමයි හිටියේ. දැන් අපි යන්නේ අර උඩ ඉඳන් ආපහු පස්සට කොහෙද යන්නේ? මෙතෙන්ට. අපි දෙන්නම ඉන්නවා මේකේ. ඉතින් ළමයි කොහොම හරි අපි ප්ලැට්ෆෝම් එකත් හොයාගෙන මෙට්‍රෝ එක ගන්න ප්ලැට්ෆෝම් එකට ආවා. ඒකෙත් ඉතින් වුමන්ස් කැබින් එක පැත්තට ඇවිල්ලා හිටගත්ත විතරයි ළමයි මෙට්‍රෝ එකකුත් ආවා. ඉතින් මේ වෙලාවේ තිබ්බ මහන්සිය ගැන නම් වචනයෙන් කියන්න බෑ. ඒ වුණාට හිතේ නම් පුදුම සතුටක් තමයි තිබුණේ මේ ගමන යන්න ලැබුණු එකට. ඉතින් ළමයි අපි ගිය තැනටම ආයෙත් ආවා. ඉතින් ඔව් ළමයි ඒ ගමනත් එසේ නිමා විය. අපි ඉතින් පටන් ගත්ත තැන ආයෙත් ශරෆ් ඩීජේ මෙට්‍රෝ ස්ටේෂන් එකටම ආවා. දෙයින් පොඩ්ඩක් ඉන්න මම මේක ලැජ්ජාවෙන් හරි ගන්න වෙනවා. තායි කියන්නේ සුන්දර පොඩේ හරි ඔලස්සට ඉතින් ඔය විදිහට අපි දෙන්න එකට ආගමන මගේ යාළුවා ටටා බායි කියලා නිමා කරලා යන්න ගියා. ඉතින් ළමයි එතනින් එහාට ආපසු ගෙදර බලාමට යන්න උනේ තනියම. මේ ඉන ළමයි ඉතින් මම. So finally Dubai Glass House vlog comes to an end. Thank you for watching my video. Bye bye. Hope to see you soon with a new video.